මේ අධ්‍යාපනයේ දැනුම කොළඹට විතරක් සීමා කරන්න බෑ. ඒ තරංගයක් තියෙන්න ඕනේ. මේ තරංගය නිසා වෙනත් පළාත් වලටත් කොළඹ එක්ක තරංග කරන්න ඒ ශක්තිය ලැබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි බොහෝ දෙනෙක් බලන්නේ දේශපාලනය නැතුව කරන්නේ. සමහර බලන්නේ අධ්‍යාපනයෙන් දේශපාලනය එක්ක කරන්නේ. මම හිතන්නේ අධ්‍යාපනයේ දේශපාලනය නැතුව කරලා වෙනම පුළුවන් අපේ දේශපාලනය කරන්න. හොඳට අධ්‍යාපනය කරනවා නම් ඒ ලැබෙන පිළිගැනීම ඇති ඉදිරියට යන්න. අපේ පක්ෂ හැම එකක්ම අධ්‍යාපනය දියුණු කරන්න කැප වෙලා තියෙනවා. අද මේ රටේ ආර්ථිකය පරිවර්තනය වෙනවා. අපි අපනයන දිහා යනවා. අලුත් තාක්ෂණයේ තියෙනවා. එදා දුරකථන යන්ත්‍රයක්වත් මේ තිබුණේ නැහැ. අද රැකියාව වෙළඳ පොළේ ඇතුල් වෙනවා නම් රැකියාව ලබා ගන්නවා නම් විශේෂ දැනුමක් ඕනේ. ඒ දැනුම නැතුව තමයි අද විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අද අපේ අවධානය යොමු වෙලක ඉදිරියට ගෙන එක කාරණයක් තමයි පාසල තුල හැම ශිෂ්‍ය ශිෂ්‍යාවටම අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කරන්න. දෙවැනි එක තාක්ෂණ දැනුම ඒ හැම එකටම ලබා දෙන්න හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම උසස් පෙළ පන්ති වල ඉන්න අයට ඒ ටැබ්ලට්ස් ලබා දෙන්න. ඒ කාරණා දෙක තමයි මම හිතන්නේ අපේ අධ්‍යාපනයේ නවීකරණයක් කරන්න අපිට උවමනා වෙලා තියෙන්නේ. අපි අද මෙයාට හොඳ ආදායමක් ලබා දෙන්න නම් ඒ දැනුමයි රැකියාව වෙනද පොළයි එකතු කරන්න තියෙනවා. සෞභාග්‍ය වෙනුවෙන් එකම නැකතකට කිරි ඉතිරි වූ අපේ ජීවිත වෙනුවෙන් එකම නැකතකට වැඩ ආරම්භමු. සෙනසුරාදා උදේ 10-12 අතර අපේ ගෙවත්ත අපිම පිරිසිදු කරමු. අපිම ආරම්භමු. ඩෙන්ගු තුරලමු. ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු.